ඕනේ නෑ බං. මට පාස්පෝර්ට් දාන්න ඕනේ නෑ වීඩියෝ. හයි කොහොමද? ඉතින් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ තවත් අලුත් vlog එකකට. ඉතින් අද මයි කවිෂයයි මාතර තමයි මේ යන්නේ. ඉතින් කවිෂය කියලා කියන්නේ මගේ සර්කල් එකේ ඉන්න ගොඩක් හොඳ යාළුවෙක්. ඉතින් අපි දෙන්න අද මේ යන්නේ මාතර ඩිපෝට. ඊට පස්සේ අපි යනවා රුණු කැම්පස් එක බලන්න. එතන පස්සේ පරවිදූපත බලාගෙනම අපි යන්න හිතන් ඉන්නවා හිරුන්ලයි ගෙදර. ඉතින් හිරුන් කියන්නේ කවුද කියලා කලින් vlog බලපු කෙනෙක් නම් අනිවාර්යෙන් දන්නවා. කලින් vlogs වගේම මේ vlog එකත් ඕගොල්ලෝ එන්ජොයි කරයි කියලා මං හිතනවා. එහෙනම් අපි යමු vlog එකට. කොහොමත් මේ මං ඔය කරන්න හිතගෙන ටෝක් හෙඩ් වීඩියෝස් තියන්නේ. ඒ කියන්නේ ඔය කැමරකට උණ පෙන්න කරන වීඩියෝස්, ඒ වීඩියෝස් ටිකත් ඒ වීඩියෝස් වල කරන්න ඉන්න කන්ටෙන්ට් ටික මේ vlog වලට දාන්න. මේ මට ඒක ලේසි මොකද ඉස්සරහට වැඩත් එක්ක ටෝක් හෙඩ් වීඩියෝස් කරන්න වෙලාවකුත් නෑ. උඹලේ vlog එකක් අස්සරෝ මට ඕන කියන්න. ඒක මට කියන්න ඕන දේවල් ටික මේ කියන්න. අපි මේ ටවුන් එකේ ඉඳලා මාතර ඩිපෝට තමයි යන්නේ. ඉතින් කවිෂයයට යාගේ සීසන් එකේ වැඩ වගේක් කරගන්න ඕනේ කිව්වා. ඒ දේවල් ටික හදාගන්න තමයි මේ යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ පේන්නේ මාතර ඩිපෝව. අපි යන ගමන් ඊතර විස්තර ටික කතා කරමු. යමු. ඔන්න සීසන් එකේ වැඩේ නම් අපි කරගත්තා. දැන් අපි මේ යන්නේ රුහුණු කැම්පස් එක පැත්තට. ඉතින් ළමයි මම ඔයගොල්ලන්ට කලිනුත් කිව්වා වගේ මම මේ vlog එකේ ඉඳලා අලුත් වැඩක් පටන් ගන්න හිතනවා. ඒ තමයි මම ටෝක් හෙඩ් වීඩියෝස් වල කතා කරන සමහර කන්ටෙන්ට් වල වොයිස් වර්ෂන් එක මේ විදියට ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා කියන එක. ඉතින් මම මේක සෑහෙන කාලෙක ඉඳන් හිතන් හිටපු දෙයක්. ඉතින් මේක සාමාන්‍යයෙන් මෙහෙමයි වෙන්නේ. සමහර දේවල් පැහැදිලි කරන්න පුළුවන් වොයිස් වලින් විතරක්. ඉතින් අන්න ඒ වගේ කන්ටෙන්ට් මම හිතන් ඉන්නවා මේ වගේ බ්ලොග් එකක් ඇතුළට එකතු කරන්න. ඉතින් මම දන්න හැ මේක අලුත් දෙයක් හින්දා කට්ටියට මේකත් ඇඩප්ටෙන හමතන් කට්ටිය මේකට කැමති වේද කියලා. හැබැයි මම හිතුවා මේක පොඩ්ඩක් ටෙස් කල්ල බලන්න මේ වීඩියෝ එකේ. ඉතින් ඕගොල්ලොන්ගේ අදහස අනිවාර්යයෙන්ම මට දැනගන්න ඕනේ මොකද මේ වගේ වීඩියෝස් ගැන හිතන්නේ කියලා. ඉතින් මම කන්ටෙන්ට් එකට පස්සෙන් නම් ඉතින් දැන් අපි මේ යන්නේ රුහුණු කැම්පස් එක පැත්තට. ඇත්තටම කවිෂයත් රුහුණු කැම්පස් එකේ යා 23 බැච් එකේ වුණාට තාම යාට ඇකඩමික්ස් පටන්ගෙන නැති හින්දා දැනට එයා යුනිවර්සිටි කොලෙජ් එකේ කෝස් එකක් කරනවා තමයි ඉන්නේ. ඉතින් ඔන්න අපි රුහුණු කැම්පස් එකට ආවා. ඉතින් මේ මාතර ප්‍රධාන පාරේ තියෙන කැම්පස් එක මමත් පස්සේ කියන ගමන් නැත්තම් වාහනය ගැන ගමන් විතරයි දැකලා තිබුණේ. ඉතින් අද තමයි මේ ෆස්ට් ටයිම් කැම්පස් එක ඇතුළට යන්නේ. ඉතින් ඔන්න ඔතන තියෙනවා මේන් එන්ට්‍රන්ස් එක. මෙතනින් අපි කැම්පස් එකට ඔන්න ඔය විදියට තමයි ඇතුල් කරේ. ඉතින් මම මේක හිතුවට වඩා මාරම ලස්සන කැම්පස් එකක්. වීඩියෝස් වලින් දැකලා තිබ්බා. හැබැයි ඇත්තට දකිද්දි මේක කොච්චර ලස්සනයිද කියලා තේරුණේ. අක්කර ගානක පැතිරිච්ච ලොකු වර්ග ප්‍රමාණයක් තියෙනවා මේක. ඉතින් ඔයගොල්ලෝ මෙහෙම වීඩියෝ එකේදී බලන් යන්න කොහොමද කැම්පස් එක ඔයගොල්ලන්ට පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන් මේ කැම්පස් එක කොයි වගේද කියලා. ඉතින් මම ආපහු යන්නම් අපේ ටොපික් එකට. මම අද මේ බ්ලොග් එකේදී කතා කරන්න හිතන් ඉන්නේ මනි මැනේජ්මන්ට් ගැන. ඉතින් මනි මැනේජ්මන්ට් කිව්වහම ගොඩක් කට්ටිය මේ ගැන ඇත්තටම ලොකුවට කන්සර්න් කරන්න හැකොට ගණන් ගන්න නැති මාතෘකාවක්. හැබැයි අපිට ගොඩක් වැදගත් මාතෘකාවක් තමයි මේ මනි මැනේජ්මන්ට් ගැන. ඉතින් මුදල් කළමනාකරණය ගැන කතා කරොත් අපිට මේක පටන් ගන්න පුළුවන් හොඳම ටූල් එක තමයි බජට් කැල්කුලේටර් එකකින්. බජට් කැල්කුලේටර් කියන්නේ අයවැය. ඒ කියන්නේ අපිට හම්බෙන සල්ලි සහ අපි වියදම් කරන මුදල ගැන රෙකෝඩ් එකක් තියාගන්න එක තමයි සරලව මනි මැනේජ්මන්ට් එක නැත්නම් බජට් කැල්කුලේටින් කියලා කියන්නේ. ඉතින් මේ
බජට් කල්කුලට ඇපලිකේෂන් ඔගලට පලේස්ටෝගේ වගේ ඕන තරම් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඇපලිකේෂන් සලින් මුලික වශයෙන් වෙන්නේ ඔගොල්ලොන්ට මාසකට කියක් හම්බෙනවද සහ එදවල් කොයි කැටකරවලින් හවදද වියදන් කරන්න කියන එක ඔගොලට ට්‍රක් කල්ලා තියාගන්න පුළුවන් නොතම මුලික වශයෙන් ඔයි වගේ ඇපලිකේෂන් සලින් එන්නේ. ඉතින් මමත් පෞද්ගලික ඔය වගේ ඇපලිකේෂන්ස් දෙකතුනක් ට්‍රයි කල දෙන හැබැයි මට වැඩේ සෙට්ටුන් නැහම කොහොමද එක කරන්න කියලා කියන්න. මම පාවිච්චි කරනවා කීප නෝටස් Google කීප නෝටස් කියන නෝට් ටේකින් ඇ් එක ඔගොලට මේකට ඇතරම වෙන මොක් හරි ඇප්ලිකේෂන් පාච් කරන්න ම ලේසිර මේක තම පාච් කරන මොකද මේක අපිට ඔෆ්ලයින් ඔන්ලයින් දෙවිදිරම් පාවිච්චි කරන්න පුළුවන් ඒවගේම කලව් හපයකුත්තිය අපිට එක ඩිවයිසයකින් නැතිවන පෙන ඩිවයිසකින් ලොක් කියලා මේක ක්සස් කරන්න පුළුවන් මං Google කීප නෝටස් ගැන වෙනම විඩිය එකක් කරන්න අද අපි කතා කරන්නේ වනිවනේශ්වන් කරන ඉතින් මේ කීප නෝට් ඇපලිකේෂන් එක මං අලුත් නෝට් එකක් හොපන් කරලා ඒක තමයි මේ දේවල් ටික තියන්න මේක සරලම කරන්න දිනේ දැම්ම ඊටත් පස්සේ අද දවස කොච්චර විදන් කරාද කියලා හිතන්නකෝ අදම බිස්කට් පකට්ටයක් කෑවා ඊටත් පස්සේ ඩේටවලට විදන් කර ඔයි වගේ ප්ලස් මාක්ටිකතද අදාළ වියදන් කරපු ගාන මම ලියනවා ඉතින් ඔගොලට මේ ස්ක්‍රීන් එක දැම් අලාගන්න පුළුවන් වෙන්නේ අන්න ඒකට එක්සාම්පල්ලයක් ඉතින් ඔය විදියට මට පුළුවන් දවස සාමාන්‍යෙන් කොච්චරක් පියදං වුණාද කියලා කැල්කුලේට් කරගන්න ඉතින් මේක ඇත්තරම ටිකක් කරදරකාරී හැබැයි මට මේ වැඩේ මේ විදිිය සෙට්ටන හිද තමයිවා මේ විදිර කරගෙන යන්න මන්ද මේ කවුරුතු එක හමාරක දෙකට ගෙට් වෙන කාලකිඳල කරගෙනන මාරම වැදගත් මොකද වැදගත්කම කියන්නේ වට මාසය අන්තිමට බලාගන්න පුළන්වා කොච්චරේ මාස විදන් කරාද කියලා ඉතින් මේකේ වා සාමානින් ියල් පහි ටොෆියක් ගත්තත් ඒ ටොෆියත් මේකට ඒ ටොෆිය ගන්නත් මේකට දාන්න පුළුවන් ඉතින් සමහරට හිතෙන පුළුවන් මේක මහ විකාරඩක්න අයෝ මේක ටික දසක් ඇද එපාවෙනවානක ඕ එපා වෙනවා හැබැයි මේකවා බලෙන්ම කල්ල පුරුත්තක් කරගත්තොත් මේ ඇත්තරව මාරම වටිනට උල්ලයක් ඉතින් මේක මම විතරක් නෙවෙයි ලෝක ගොඩා කට්ටිය මේ වෙද්දි අනුගමනය කරන දෙයක් මං කියන්නේ කීප් නෝට්සල මේ වදානක නෙවෙයි මේ වගේ තමන්ගේ බජට් එක ට්‍රැක් කරන එක ඉතින් මේ ගැන ඔගලන්ට තම විස්තරාත්මක මොනහරි දැනගන්න න්නවා අනිවාරයකට විඩියක් කරන්න ඉතින් ඔගලමට කියන්නක මේ වගේ කොන්ටෙන්ට් එකක් මේ වගේ බ්ලොග්ගයක් ඇතුරට දැම්මත් ඔගලන්ට ඒක ඔගලුන්ගේ එන්ටර්ටේන්මන්ට් එක නැතිවේද කියන බ්ලොග් එකක් බලලා ගන්න රසවින්දරේ නැතිවේද එම නැත්තම් මේක හොඳයිද අන්න ඒ දේ මට දැනගන්න ඕනේ ඉතින් ඔගොලොත් කල්ල බලන්න මේ මං කීපුදේ මේක මුලදී ඇත්තර මමාරුයි හැබැයිවා මේක පුරුද්දක් කරගත්තතුවාට මේකෙන් ලැබෙන ප්‍රෝජන ගොඩක් තියෙනවා ඉතින් ඒ ගැන මං වෙනම කතා කරන්න ඕන්න ඉතින් ඔය දේවල්ටික තමයි මනි මනේජ්මන්ට් ගැන මටාද ඔගොලුන්ට කතා කරන්න තියෙන උහුණට ඇවිල්ලා වීඩියෝ තම් ගන්න බරවා වැඩන්න යාවන අන්නනම් පුළුවන් ඕන කැන්තිකට කියලා කැම්පස් අයිඩිය ගන්න හදිස්සියක් කැම්පස් අයිඩිය ගන්න
අපි ඔන්න ආපහු ප්‍රධාන පාරටමාව. ඉතින් ඕගලොන්ට මේ වීඩියෝකෙන් පේනවත් දන්න මෙන්න මේ වීව් එක මාරම ලස්සන. ඉතින් අපි සාමාන්‍යයෙන් කතරගම හම්බන්තොට පැත්තිඳලෙනවනම් අනිවාරෙන් මාතර පාස් කරන්නෙන්. ඉතින් වෙන්න මේ ටික අරමං කන්දිදල පහල්ට එන වීව් එක පුදුම ලස්සනක් තියන්නේ. ඉතින් අපි දැම්මේ යන්නේ පරවිදූපත බලන්න. ඉතින් මාතර කට්ටිනම් දන්නවා මොකක්ද මේ පරවිදූපත කියන්නේ කියලා. දන්නති කට්ටිටම පොඩ්ඩක් කියන්න මොකක්ද මේ කියලා. මේක මාතර ටවුන් එකට ආසන්නව තින පන්සලක්. ඉතින් දූපතක වගේ තියෙන හිම තමයි පරවිදූපත කියලා කියන්නේ. ඔයගොල්ලන්ට පේනවද ඈත පොඩි කන්දක් උඩ පිටක් එහෙම නැත්නම් චෛත්‍යයක් වගේ එකක්. අන්න ඕකට තමයි මේ යන්නේ. මම කලින් හිතන් හිටියට වඩා මේ බයිසිකල් වලින් ට්‍රිප් යන එක. බයිසිකල් එකෙන් රවුම් ගහන එක හිතුරට මාරාත. හැබැයි ඒක ආතල් වෙන්න ඒ යන කෙනා එහෙම නැත්නම් අපි යන ප්‍රදේශය මං හිතන්නේ ගොඩක් වෙලාවට බලපානවා. ඉතින් තමන්ට හිතවත් තමන් ළඟින් ආශ්‍රය කරන මිනිසුත් එක්ක ගමන් යන්න පුළුවන් නම් එක සොලෝ ඩේටයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ දෙන්නෙක් එක්ක යන ගමනක් වෙන්න පුළුවන්. කොහොම හරි තමන් ළඟින් ආශ්‍රය කරන තමන් කැමති මිනිස්සුත් එක්ක ඇත්තටම කොහේ හරි ඇවිදින්න යද්දී එහෙම නැත්නම් රවුමක් ගන්න යන එක අර අපේ මයින්ඩ් එකත් රිලැක්ස් වෙන මරු වැඩක් කියලා තමයි මට මේ ටිකේ තේරුනේ. ඔය දැන් ඕගොල්ලන්ට ඔය පේන්නේ මම මෙච්චරලා කතා කරමු පරවිදූපත. අපි ගිහිල්ලා බලමු කොහොමද එතන තත්ත්වය කියලා. මේ අර කැඩිච්ච පැල් පාලවනේ. සිරාට අපි ඒ කාලේ ඕකින් තමයි ගානේ. ඒ කාලේ එනවා නේද? ඒ උනානේ ඒ කාත් කරලා ඒ පාලම මේකට ඉස්සෙල්ලා ඒ පාලම කොනේ නෑ බලපන් කොහොම. මේ හරියට වතුර නෑ. ඔබ වැඩිද කාලයක් නෑ අර වැලිගම එහෙම නෑ බා. ඒ ගමනේ මම මේකට ආවේ ගොඩ කාලයකට පස්සේ. මේක දැන් නම් අර ඉස්සර තරම් ලස්සන තවන්ද මාරි අවුරුදු 10කින් විතර වෙන්නේ. ඇත්තටම මම අවුරුදු 10ක් 15ක්ද මන්ද කුඩ කාලයකට පස්සේ තමයි මේ පරවිදූපතට එන්නේ. ඉතින් අපි පොඩි කාලේ තිබ්බ විදියට නෙවෙයි දැන් තින්නේ. ඇත්තටම මෙතන කන්ස්ට්‍රක්ෂන්ස් වගේක් යනවා. ඒවත් එක්ක ඕගොල්ලන්ට කොයි විදිහට පෙන්වන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. හැබැයි අපිට අර පොඩි කාලේ අපි දැක්ක ඒ පරවිදූපත නෙවෙයි දැන් තින්නේ කියලා කියන්න පුළුවන්. ඉතින් ඔන්න ඔතන සෙරප්පු ගලවන තරක් තියෙනවා. අපි ඔතන සෙරප්පු ගලවලා තමයි උඩට යන්න ඕනේ. මම ඊට කලින් ඕගොල්ලන්ට පෙන්නන්නම් මෙන්න මෙතෙන්ට කොහොමද මාතර ටවුන් එක පේන්නේ කියලා. ඉතින් ඔය බලන්නකෝ මුළු ටවුන් එකම මෙතන ඉඳලා බලා ගන්න පුළුවන්. ඔය ඔතන තියෙන්නේ කලින් පාවිච්චි කරපු වැල් පාලම. මේවා නිකන් දැන් කුණු කාණු වගේ. ඉස්සර මාර ලස්සන තිබ්බා. මේ චෛත්‍ය මළුවට යන්න පුළුවන් මෙතන.
තියන්නේ අපි අර ආපු පාලක මම කල්ලුත් කියපු විදියට මේක රජමහා විහාරයක් රජමහා විහාරක්වාම මේකට සෑහෙන ඉතිහාසයක් තියෙනවා ඒ වගේම මේක මුහුද ආසන්නව තියෙන නිසා ගොඩක් වෙලාවට කාදනය වෙනවා ඒ වගේම මේක ජලාජීරණයනවා ඉතින් මේක මේ පෙද්දි ප්‍රතිසංස්කරන වට්ටමේ තමයි තියන්නේ එහින්ද ඇතර මේක පෙන්න්න කියලා දෙයක් නැහැ තින දෙවල්ටික තමයි පරිදූපතය පිට බලන්න තියන්නේ අම්මට සි බල්ලොත් තින්නොලුක ගෙදර කවුද එන්න පැමි සාධනය පිළිගන්නවා අපේ නිවසට ඔන්න අපි හිරුන් ලැයි ගෙදරාව ඔය ඉන්න හිරුන්ගේ අම්ම සාමන්‍යෙන් අපි මාස 6කට ඉතර පාරක් හම්බුනාට මේ වගේ ගෙදර එන්නේ සෑහෙන කලාතුරකින් ඉතින් මාත්මය අවුරුදු 2කට විතර පස්සේ තමයි හිරුන් ලැයි ගෙදරන්න ඔය ඉන්න ලියෝ හිරුන්ගේ බලු රාත් හලෝ හරි ලයි ගෙදර තියෙන කතලුව ඉතින් කතලුව ටවුන්ල ඉඳල බොහෝ පොඩි දුරක් තමයි තියන්නේ ඉතින් අද ඇත්තරම ආපු ගමන් එකක්වත් ප්ලෑන් කල්ලාපු ගමන් නෙවෙයි කවිශේෂර කතා කරට පස්සේ මාතර පැත්‍රයන් කිව්වා එහෙම මාව ඉතින් ආවට පස්ස තමයි මෙහයන් මෙහයන් කිය අපි තීරණය කරේ ඉතින් ඔය විදිර තමයි අපේ ට්‍රිප්පයම හිරුන්ගේ අම්මගේ කෑම ඇත්තර මාරම රසයි අපිට කන්න නැතුව යන්න දුන්නෙත් නැහැ අනිවරෙන් කෑමරසයි කියලා දන්න හින්දමයි අද හයායි මේ දැන් අපි ඇත්තරම මාතරට ආවෙ වැලි ගම ඉඳලා වැලිගමට ගාලිදලා අපිට ෂෝට් කට්ටයක් තියෙනවා හැබැයි දැන් අපි මේ ගාලු පාරදිගේ තමයි ගාල්ලට යන්නේ මට ඔගොලොන්ගේ අදහස දැනගන්න ඕනේ අර මනි මැනේජ්මන්ට් කන්සෙප් එක ගැන ඒ වගේ කොන්ටෙන්් මේ වගේ බ්ලොග්ගයක් ඇතුළට දැම්මොතින් ඒක බ්ලොග් එකේට එකන බ්ලොග් එකේ තින එන්ටර්ටේන්මන් එක නැතිවෙනවද හෙමනත්තං ඒක වෙනම වීඩිය එකක් විදිර ඕනෙද මට ඔගලොගේ අදහස දැනගන්න ඕන මේ ඇතරම පොඩි ට්‍රයල් වීඩිය එකක් ඉතින් අනිවාරෙන් ඔගොලොමි කමෙන්ට් එක දාන්න මම කොහොමද ඒ විඩියෝ සරංගන්න ඕනි කියලා එනම් ඔය දේවල්ටික තමයි අද ඔගුලුන්ට මේ වීඩියකෙන් පෙනන්තින් එහෙනම් තවත් අලුත් බ්ලොග් ගෙහකින් ඉක්මටම හම්බෙනකම් අදර ගිහිල්ලෙන්න